ඔයත් කැමති බොක්ස් ටයිප් ගෙදරකට නේද? ඔයාට තියෙන පොඩි ඉඩමක් නම් ඔයා අරන් තියෙන්නේ හරිම තීරණේ. බොක්ස් ටයිප් ඩිසයින් එකකින් ඔයාට තියෙන පුංචි ඉඩමේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා ඔයා දන්නවද? ඔයාගේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේදී ඔයාගේ ඉඩමෙන් යට වෙන ප්‍රමාණයම ඔයාට රූෆ් টොප් එකේදී ඒ ඉඩම ඉතුරු වෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික ක්‍රමයෙන් එහාට ගිහිල්ලා නවීන හැඩතල වලින් ඔයාගේ ගෙදරට පර්ෆෙක්ට් ලුක් එකක්, මොඩර්න් ලුක් එකක් හරිම ලේසියෙන් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රයිවට් ගාඩන් එකක්, ප්‍රයිවට් ස්විමින් පූල් එකක්, ඒ වගේම ෆැමිලි ඒරියා එකක් බොහොම ලේසියෙන් හොඳ ප්‍රයිවසි එකක් එක්ක ඔයාට රූෆ් টොප් එකේ හදාගන්න පුළුවන්. මොකද රූෆ් টොප් එක තමයි ප්‍රයිවසි එක හොඳටම තියෙන තැන, වගේම සේෆ්ටිම තැන. රූෆ් টොප් එකක් තියෙන ගෙයක් හදනකොට, බොක්ස් ටයිප් ගෙයක් හදනකොට ඔයා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. මූලික සැලසුමේදීම ඔයා ඒ දේවල් ගැන හරියට හිතුවොත්, හරියට හිතලා, හරියට ප්ලෑන් කරලා, හරියට කරොත් ඔයාට කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව ඔයාගේ ලයිෆ් එක එන්ජොයි කරන්න පුළුවන්. ඔයාටත් ඔයාගේ බොක්ස් ටයිප් ඩ්‍රීම් හවුස් එක හදාගන්න ඕන නම් ඉදිකිරීම් ශාස්ත්‍රයේ සම්මානනීය සන්නාමය එදිරිසිංහ හෝම්ස් අපිට කතා කරන්න.